දුවා එන්න ස්පංචි ගෙනාව තේ පොට එන්න. අයියෝ මම ඩයට් නේ රාත්තේ ස්පංච් ගන්න බෑ. ආපුතේ මේක කාලා තේ බොණ්ඩ. අනේ බෑ මේ ඔයාගේ නාන ඔයගොල්ලෝ කන්න. මං ඩයට්. කන්න මේක දැන්. තාත්තනි ගෙනාවේ මේක කාලා තේ බොණ්ඩ. ඔව් මට එපා මම ඩයට් නේ අම්මේ. තාත්තනි ගෙනාවේ ඔයාටත් එක තාත්තා ගෙනාවේ. අනේ මම තාත්තට කියන මං කියලා දෙනාට මට ඔය ස්පංච් අරන් මනම් ගේන්න එපා කියලා මම ඩයට් තේරෙන්නේ නැහැ. නේද අපේ කන්නකෝවනේ. බෑ දැන් ඔයා කෙට්ටු වෙලා ඉන්නේ. අයියෝ මට බෑ මේ තව මම කෙට් වෙන්න ඕනේ මම දැන් ඩයට්. ඔයා දන්නේ නැහැ නේ ලස්සට එන්න මැදුමක් අඳින්න පුළුවන් ඔය මහත්තයලා. හා ඔය දැන් ගොඩාක් කෙට්ටු වෙලා ඉන්නේ. බෑ. මේක විතරක් අද විතරක් කන්න. බෑ මං තාත්තට කියන්න ඔයා කන්න ඕක. මං තාත්තට කියන්න මම ඩයට් කියලා. ඔන්න අද නම් කොල්ලු ටිකක් හදලා තියෙනවා. අද නම් බත් ටිකක් කන්න ඕන. හොඳයි. අනේ මේ අම්මේ මම ඩයට් අනේ කී පාරක් කියන්නද? කොල්ල හැදුණා කන්න. අම්මා රසට උයලා තියන්නේ අද. හරිද? බත් ටික කමුද පුතේ බත් කටා. අනේ බෑ කන්න මම ඩයට් නේ. ට උයලා තියෙන්නේ. එපානේ මම ඩයට් තාත්තේ. නෑ පුතේ. බත් කටයි. අයියෝ. හරි. අදට විතරක් එපා. හරි? පේනවනේ. දෙමව්පියන්ගේ ආදරේ එහෙම තමයි. ඒගොල්ලෝ අපි නොකා ඉන්නකොට ඒගොල්ලෝ හිතන්නේ අපි ඩයට් කරනවා කියලා නෙමෙයි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ අතින් හදන කෑමක්, ඒගොල්ලෝ ගෙනත් දෙන කෑමක් අපි කනවා දකින්න. ඒගොල්ලෝ ආසයි. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ගොඩක් දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. අපි මේ කරන්නේ ඩයට් එකක්. එතකොට මේ අපේ කැප කරන්නේ මොනවටද කියන එක. ඒගොල්ලෝ බලන්නේ හැමදාම අපිව පොඩි ළමයි විදිහට ඒගොල්ලෝගේ අතින් වෙන කෑම කන්න. එතකොට ඒගොල්ලෝ ගෙනත් දෙන දේවල් අපි කරවට ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ගෙදරත් මේ වගේද? හැබැයි අපේ ගෙදර ඇත්තටම මට ගොඩක් සපෝට් කරන අම්මයි තාත්තයි කෙනෙක් ඉන්නේ. මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මේ වගේ ක්ලිප්ස් ගත්තේ. නැත්නම් ඒගොල්ලෝ මගේ ඩයට් එක තේරුම් අරන් මං කරන්නේ මොකද කියලා තේරුම් අරගෙන ඉන්න අම්මයි තාත්තයි කෙනෙක් තමයි මට ඉන්නේ ඉතින්. එතකොට ගොඩක් අයට මේ ප්‍රශ්න තියෙනවා ගෙදරදී. දෙමව්පියන් අසතුටු කරන්නත් බෑ. ඉතින් කන්නත් වෙනවා. ඉතින් කොහොම හරි මේ හැම බාධකයක්ම මැඩලගෙන ඩයට් එක කරන ඔයා සුපිරි. ඉතින් ඩයට්ලා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට තියෙන අදහසත් කියන්න. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ තත්ත්වයක් නම් ගෙදර තියෙන්නේ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. බයි ඩයට්ලා.